2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. ඉතින් හැමෝම ආසාවෙන් බලන් හිටිය මාසේ ආසාවෙන් බලන් හිටිය ආසම කරන දවස් 10. ඉතින් ආරම්භ වුණා අද දවසේ. ඉතින් අපේ ගොඩගේ පොත් ප්‍රකාශන ආයතනයේ වෙළඳ කුටියට ඔන්න ඇවිල්ලා ඉන්නවා. කතුවර පාඨක හමුව ආරම්භ කරන්න. පළමු කතුවරයා ලෙස ලේඛක තාරු රාජපක්ෂ. එහෙමත් නැත්නම් Facebook එකේ ඔයාලා දන්නවනම් තාරුගේ සිද්ධි. පොත් කියවන ඔයාලා දන්නේ බාලාංශේ. කොහොමද ඉතින්? ගොඩක් හොඳයි. සෑහෙන ප්‍රචාර ගොඩක් තියෙනවා පොතට. බාලාංශ 1 සහ 2ට. ඇත්තටම දැන් පළවෙනි පොත වගේම දෙවෙනි පොතත් සෑහෙන පාඨක ජනතාවට ගිහිලා තියෙනවා. ඔව්. එතකොට බාලාංශ 1 සහ 2 විදිහට ඔන්න කොටස් දෙකකින් තාරු රාජපක්ෂයාගේ ජීවිත කතාව ගෙනත් තියෙනවා. බාලාංශ 1 කොටස අපි මුලින්ම කතා කරමු. මොකද්ද මේ බාලාංශ 1? ඒ කියන්නේ ඔයාගේ මුලින්ම එලි දක්වපු පොත සෝෂල් මීඩියා එක ඇතුලේ මාර විදිහට කට්ටිය හොයපු පොතක්. මොකද්ද මේ පොත? ඒ කියන්නේ මේක ඇත්තටම තියෙන්නේ ප්‍රධාන වශයෙන් මගේ පොඩි කාලේ ජීවිතයේ තිබුණු අත්දැකීම් ටික. ඒ කියන්නේ හැමෝටම වෙන සිද්ධි තමයි. ඒ කියන්නේ පොඩි ළමෙක් වශයෙන් මගේ 9 ප්‍රශ්නේ, එතකොට අවුරුදු කාලේ රතිඤ්ඤක් පත්තු කරලා තේපස් වෙන එක, එතකොට ලේන් පැටියෙක් හදලා ඉවරලා ඒක පූසා ඒකේ මේ ෆොටෝ එකක් තමයි මේ තියෙන්නේ. ඒකේ මේ එකක් තමයි මේ තියෙන්නේ. මේ පූසා මේ පොඩි මේ කාවේවට පස්සේ ලේන් පැටව දෙන කාලේ ඉවරලා ඒකේ මේ මට දැවුන දේ මම දැන් ඉන්න තාරු ඒ කාලේ තාරුගේ හැඟීම් ටික දැන් තත්ත්වෙ ලිව් එකක් ඇත්තටම තියෙනවා. බාලාංශ 1 කොටසට තාරුගේ පොඩි කාලය ඇතුළත් වෙද්දී බාලාංශ 2 කොටසට එන්නේ තාරුගේ වයස කීයෙන් පස්සේද? මගේ සාමාන්‍යයෙන් පොඩි කාලේ දැන් ඕක තියෙන්නේ මට බාලාංශ 1 තියෙන්නේ තේරෙන වයස ඉඳන් සාමාන්‍යයෙන් 7 වසර 8 වසර වගේ නිකන්. ඊට පස්සේ එතන ඉඳන් මම ඩිග්‍රිය කරනකම් ටික තමයි ඔය තියෙන්නේ මේ බාලාංශ 2 තියෙන්නේ. එතකොට වෙච්ච සිද්ධි, එතකොට මම ජොබ් එකට ගියාට පස්සේ තියෙන අත්දැකීම් ටික ඒ ටික තමයි ප්‍රධාන සිද්ධිය. එතකොට මේ ජොබ් එකට ගියාට පස්සේ දැන් උපාධියක් කරලා තියෙනවා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා හොඳ ඉගෙනගෙන එතනින් පස්සේ ලංකාවේ හැමෝම ගරු කරන හොඳ වෘත්තියක යෙදෙන චරිතයක්. එහෙම නේද? අපි ඒක නම් චුට්ටක් මතක් කරමු. මම විශ්වවිද්‍යාලෙන් උපාධිය ලබා ගත්තේ. ඒ වගේම මේ වෙද්දි මොන ආශයෙන්ද රැකියාවෙන් ඉඳලා ඇත්තටම මම සිවිල් ඉංජිනේර කෙනෙක් වශයෙන් තමයි මම රැකියාව කරන්නේ. එතකොට ඒ රැකියාවේ මම විවිධ පළාත්වල ඒ කියන්නේ යාපනයේ, මන්නාරම, ගාල්ලේ වගේ ගොඩක් තැන්වල මම ඉදිකිරීම සඳහා මම ඒ කියන්නේ මයි කන්ස්ට්‍රක්ෂන් වැඩවලට මම ගිහිල්ලා තියෙනවා. එතකොට තිබුණ අත්දැකීම් තමයි ප්‍රධාන වශයෙන් මම පාවිච්චි කරගෙන ගියා තියෙන්නේ. මේ පොතක් පළවෙනි වතාවට මේක ලියන්න ගත්තී. හිතුවද ජනතාව මෙච්චර ආදරෙන් වැළඳ ගනී කියලා මේ පොත? නෑ, ඒක හොඳ කතාවක්. මම හිතුවේ නෑ ජීවිතේට මගේ පොත මෙච්චර ජනප්‍රිය වෙයි කියලා. මම මේ කතුරු ප්‍රකාශනයක් විදිහට තමයි දැක්ුවේ. ඉතින් මම කල්පනා කරා දැන් මේ පොත පළවෙනි මුද්‍රණය 1000ක් තමයි print කරේ. මම හිතුවා ඇත්තටම මේක මේ